දිනක්ෂ මූවි එකේ හිටියට මම මේ වෙලාව ඉස්සලම කතා කරන්නේ සාරංගත් එක්ක. මොකද හිතෙන්නේ මූවි එක බලපුවා. සතුටුයි. ඉතින් ධර්ම යුද්ධය පළමු චිත්‍රපටය බලලා ඉතින් කොහොමත් ධර්ම යුද්ධය ෆෑන් කෙනෙක් වෙලා හිටියේ මම. ඉතින් ධර්ම යුද්ධය දෙකත් ආසාවෙන් හිටියා බලන්න. ඉතින් අද බලන්න අවස්ථාව ලැබුණා. දිනක්ෂිත් ඒකේ කොටස් කාරණයක් වෙලා ඉන්න ගැන සතුටුයි. ඉතින් මම හිතනවා අර සිංහල සිනමාවේ කොහොමත් හොඳ පිබිදීමක් තියෙන කාලවකවානුවක ධර්ම යුද්ධය දෙකත් ප්‍රේක්ෂකයන්ට බොහොම සමීප වෙන චිත්‍රපටයක් වෙයි කියලා හිතනවා. ඉතින් ඇත්තටම මොකද හිතෙන්නේ ආදරණීය වයිෆ් මේ වගේ තිරේක අද වගේ දවසක දකිද්දී ඒ හැංගීම ඉස්සලාම කියලමුකෝ. හොඳයි. එයාගේ හොඳ කාලයක් මම හිතන්නේ ගත වෙන්නේ හොඳ නිර්මාණ සහ හොඳ චරිත ලැබෙනවා. එයාට යමක් කරන්න පුළුවන්, එයාගේ දක්ෂතාවය පෙන්වන්න පුළුවන්. ඉතින් මම හිතනවා ධර්ම යුද්ධය දෙක චිත්‍රපටයේත් එයාට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් සතුටුයි. චිත්‍රපටය බලලා දැන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා දැක්කා. ඉතින් ස්වාමි පුරුෂයෙක් විදිහට සතුටුයි ඉතින්. ඉස්සලාම මම කැමති ප්‍රේක්ෂකයෙක් විදිහට මොකද හිතෙන්නේ මූවි එක ගැන? ඇත්තටම මේ හොඳ චිත්‍රපටය. ඒ කියන්නේ මේ මට ලොකු කුතුහලයක් තිබුණා. ඒ කුතුහලය සෑහෙන හොඳ මට්ටමක තිබුණා චිත්‍රපටය බලද්දි. මොකද ඇත්තටම අපි ඒ චිත්‍රපටයේ තියෙන ඒ ත්‍රාසය, භීතිය, ඒ කුතුහලය, ඒ කියන අංගත් එක්ක තමයි මේ චිත්‍රපටය කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඉතින් මට හිතනවා මේ අවුරුද්දේ ප්‍රේක්ෂකයන් හොඳටම ආකර්ෂණය වෙන චිත්‍රපටයක් බවට පත් වෙයි කියලා. හරි ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් දන්නේ එතකොට චරිතයක් විදිහට ඒකේ ඉන්නවනේ. ඒ දැකුණු අත්දැකීමත් අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තටම මට හරිම සතුටුයි මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන අවස්ථාව හම්බුන එකට. ස්ක්‍රීන් ටයිම් එක පොඩ්ඩක් වුණාට මම හිතනවා මේ චරිත ඉතාමත් බරපතල චරිතයක් කියලා චිත්‍රපටයේ කතා තේමාවට. ඉතින් බොහොම ස්තුතියි කියන්නේ අරුණයට මාව මේකට සම්බන්ධ කරගත්තට සහ සිර සමාජ ජාලයටම. මට හරි සතුටුයි දැවැන්තීන් එක්ක රංගපාන මේ වගේ අවස්ථාවක් හම්බ වෙනවා කියන්නේ මම හරිම වාසනාවන්තයි. ඉතින් මම හිතනවා ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටය ආදරෙන් වැළඳ ගනී කියලා. ඉතින් ඇත්තටම මතක් කරන්න ඕනේ බිමල් අයියා, එතකොට දිල්හානි අක්කා, තිසුරි, මේ එතකොට කුමාරංකල්, කුසුමාන්ටි මේ අයගේ ඉතාමත් සුවිශේෂී රංගනයන්. එතකොට අපේ ඩග්ලස් මාමා මේ අය හැමෝම ඉතාමත් සාර්ථක වුන්ගේ ඒ චරිත නිර්මාණය කළා තියෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන්ට එන්න කියලා තමයි ආරාධනා කරන්නේ බලන්න චිත්‍රපටය ඇවිත්. ඉතින් මමත් ප්‍රේක්ෂකෙක් විදිහට කැමතියි ඔයාලා දෙන්නම එකම ස්ක්‍රීන් එකක දකින්න. එහෙම වැඩක් ඉස්සරහට එන්න තියෙනවද? කොහොමද දෙන්න එකට අපිට මූවි එකකින් හරි බලා ගන්න තියෙනවද කොහොමද? ඒකට ඉතින් අපි ගෙදර එන්න වෙනවා. ඉන්වයිට් කරොත් නම් එන්න පුළුවන්. අපි දැක්කා ගෙදරත් තියටර් එකක් හදලා තියෙනවනේ. ඉතින් අපිට එහෙම මොන හරි එන්න තියෙනවද ඉස්සරහට වැඩ මොන හරි? ඉදිරියේ අපි දෙන්නගේ නම් මොකුත් තියනවද? ඒකේ මම නෑ. ඒකේ ඉන්නේ මගේ නංගි. ඉතින් අපි ආස ඇත්තටම ඔයාලා දෙන්නත් එක ස්ක්‍රීන් එක දකින්න. ඒත් එක්ක විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මේ සිංහල සිනමාවට හොඳ කාලයක් වගේම දිනක්ෂිටත් මේ වෙද්දී හොඳ කාලයක් අපි දකිනවා. පුංචි තිරේ ත්‍රිදී තිරේත් නැතුවම බැරි චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පිබිදීම ගැන සහ මේ ලැබෙන අවස්ථාවන් ගැනත් අපි පොඩ්ඩක් මතක් කරමු. මම හිතන්නේ ඒකට ලොකුම ක්‍රෙඩිට් එකක් යන්න ඕනේ සාරංගට. එයා මට ලොකු සපෝට් එකක් දෙනවා. ඇත්තටම මගේ වැඩ කරගන්න සහ ගොඩක් ලොකු තල්ලුවක් දෙන්න එයා තමයි කරන්න කියලා. ඉතින් ඒ සපෝට් එක නැතුව ඇත්තටම බෑ. ඉතින් එයාට ස්තුතියි කියන ගමන්ම මාව නිර්මාණ වලට තෝරගන්න අපේ ආදරණීය අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු හැමෝටමත් බොහොම ස්තුතියි කියන්න ඕනේ. ඉතින් මමත් ගොඩක් කාලයක් ආසාවෙන් හිටියා විවිධ චරිත නිරූපණය කරන්න. ඉතින් ඒකට අවස්ථාවක් හම්බ වෙන්න ඕනේ. ඒ අවස්ථාව මට දැන් දෙන එක ගැන මම ඇත්තටම හරිම සතුටුයි. හරිම ග්‍රේට්ෆුල්.